පුංචි අන්දරේගේ කැවුම. ඈත අතීතයේ ලංකාවේ මාතර දික්වැල්ල කියන පිටිසර ගමේ ගොවි පවුලකට පුංචි පුතෙක් ඉපදුණා. අනේ මගේ පොඩි එකා, මගේ කොල්ලට මං අන්දරේ කියලා නම තියනවා ඕගාමිනේ. ඒක නම් යස නම මහත්තයෝ. අන්දරේ, මයි පුතා අන්දරේ. මේ විදිහට කාලේ ගෙවිලා ගියා. පුංචි අන්දරේ ටික ටික ලොකු වුණා. මේ පුංචි අන්දරේ දඟයි කපටි කියන්න අම්මයි අප්පච්චි දෙන්නම දන්නවා. අන්දරේ දඟ වැඩ කළා අච්චු විදපු වාරත් අනන්තයි. කොයි තරම් දඟ වැඩ කළත් එකම දරුවා නිසා මේ දෙන්න කොළු පැටියට ගොඩාක් ආදරෙයි. කාලයක් ටික ටික ගෙවිලා ගියා. ඔන්න දවසක් අන්දරේගේ තාත්තා කුඹුරට යන්න ලෑස්ති වුණා. මගේ පුතා අද නම් ඔන්න දඟ වැඩ කරන්නේ නැතුව හොඳ පුතා වගේ ඉන්න ඕනේ. හා හොඳයි තාත්තේ. අන්දරේගේ අම්මා එදා උදෙන්ම කොණ්ඩ කැවුම් පිච්චුවා. අන්දරෙත් කුස්සියට ඇවිල්ලා අම්මා ළඟින් ඉඳගත්තා. අම්මා හරිම සුවඳයි කැවුන්නම්. හැබැයි කොච්චර රසපාට දැක්කත් කැවුමක් ඉල්ලන් කන්න නම් විදිහක් අන්දරේට තිබුණේ නැහැ. තෙල් වලන් ලිපේ තියෙද්දි කැවුම් කන්න හොඳ නැති බව අම්මා පුංචි අන්දරේට කියා දීලයි තිබුණේ. මයි පුත්තා, තෙල් ටික තාම බැහැලා නෑනේ. තෙල් ටිකත් බැස්සාම හවස තේ බොද්දි මම මයි පුතාට කැවුම් දෙන්නම්කෝ. කැවුම් ටික පුච්චලා ඉවර වෙලා ඒ ටික මුට්ටියකට දාලා මුට්ටියේ කට වහලා රාක්කේ උඩින් අම්මා තිබ්බේ වැඩි ප්‍රවේශමට. අම්මත් දන්නා පුංචි උනාට පණ්ඩිතයාගේ තරම. වැඩේ අවර කළා අම්මත් ලෑස්ති වුණා හේනට යන්න. මයි පුතා, මං හේනට ගිහින් එන්න. කැවුම් ටික තාම මුට්ටියේ තෙල් බේරනවා. තෙල් බේරනකන් ඔහොම තිබුණාවේ. පූසයි බල්ලයි නම් පණීද කියන්න බෑ. මං එනකම් බලා ගන්න ඕනේ. මං ගිහින් එන්නම්කෝ. පුංචි අන්දරේ අම්මා ගිය ගමම කුස්සියට ගියා. කුස්සියට ගිහින් කැවුම් මුට්ටියට එබිලා බැලුවා. කැවුම් ටික දැක්කහම අන්දරේගේ කටේ කෙලක් තිනවා. වැඩි කන්නේ නෑ. එක කැවුම් ගෙඩියක් විතරක් කනවා. අම්මට අහුවෙන එකක් නෑ එක කැවුම් ගෙඩියක් කෑවට නම්. මේ මුට්ටියේ කැවුම් ගොඩාක් තියෙන්නේ. පුංචි අන්දරේ එහෙම හිතන ගම එක කැවුමක් උණු උණුවේම කෑවා. හරිම රසයි. කවදාවත් මට අම්මා උණුවෙන් කැවුම් කන්න දෙන්නේ නෑනේ. තෙල් බේරනකම් කැවුම් කන්න දෙන්නේ නෑනේ. ඒ උනාට උණුවෙන් කොද්දි නම් කැවුම් හරිම රසයිනේ. තව කැවුමක් කන්න ඕනේ. මෙච්චර ගොඩකින් කැවුම් දෙකක් අඩු වුණාට ගානක් නෑ. ඔහොම හිත හිතා පුංචි අන්දරේ උණු කැවුම් කන්න පටන් ගත්තා. දන්නේම නැතුව මං කැවුම් මුට්ටියම ඉවර වෙනකන් කාලානේ. දැන් අම්මා ආවහම මොනවා කියයිද මන්දා. හවස් වෙන්න කිට්ටු වෙලා අම්මයි තාත්තයි දෙන්න ගෙදර ආවා. අම්මේ, බඩගින්න හිටිය ළමයට කන්න දෙන එක පවුද? බඩගිනි කාරෙට්ට යමක් කන්න දෙන එක පවක් කෑ පින් සිද්ධ වෙනවනේ පුත්තේ. එහෙනම් අම්මා මට බනින්නේ නෑ නේද? මොනවටද බනින්නේ? මේ මං හොඳටම බඩගින්න හිටිය ළමයට අර වටේ තිබ්බ කැවුම් ටික කන්න දුන්නා. හෑ? ඔක්කොම කැවුම් කන්න තරම් කවුද බඩජාරියා? වෙන කවුරුත් නෙවෙයි. අම්මගේ පුතා තමයි මේ බඩජාරියා. මං තමයි අපේ ගෙදර බඩජාරියා.
අනේ මෙහි ළමයා නම් කරොත් කරන්නෙම ඔය වගේ වැඩක්නේ. අන්දරේගේ කතාව අහගෙන හිටපු අම්මටයි තාත්තටයි හොඳටම හිනායි. ඔන්න ඊළඟ දවසත් උදා වුණා. අදත් පුංචි අන්දරේ දවසම සෙල්ලම් කර කර ඉඳලා ගෙදරට ආවා. අන්දරේ ගෙදර එද්දි දැක්කා මේස උඩ අතත් කැවුම් ගෙඩි දෙකක් තියෙනවා. කලින් දවසේ හදපු කැවුම් වලින් ඉතුරු වෙලා තිබ්බේ කැවුම් ගෙඩි දෙකක් විතරයි. ඉතින් අම්මා ඒ කැවුම් ගෙඩි දෙක තේ බොන වෙලාවට අන්දරේටයි තාත්තටයි දෙන්න හිතාගෙන මේස උඩින් තියලා තිබ්බේ. අන්දරේට හිතුණා මේ කැවුම් ගෙඩි දෙක දැක්කහම තාත්තව රවට්ටලා අදත් පොඩි විනෝදයක් ලබන්න. පුංචි අන්දරේගේ තාත්තත් හරිම නුවණක්කාර අයෙක්. ඒ වගේම දක්ෂ ක්‍රියාශීලී කෙනෙක්. ගමේ හිටිය හොඳ දැනුගත් කෙනෙක්. පුංචි අන්දරේ තාත්තා ඉන්න තැනට කැවුම් පිඟානක් අරගෙන ගියා. තාත්තේ මේ බලන්න. මේ පිඟානේ කැවුම් ගෙඩි 3ක්ම තියෙනවා අපිට කන්න අද. පුංචි අන්දරේගේ තාත්තත් එකපාරටම නෑ නොකිය අන්දරේ කිව්ව දේ පිළිගත්තා. ඇත්ත තමා. ඕ දෙන්නගේ කතාව ඇහිලා අම්මත් මෙතනට ආවා. අම්මත් දන්නවා ඒ පිඟානේ කැවුම් ගෙඩි දෙකයි තිබුණේ කියලා. මොකද්ද මේ තාත්තගේ පුතාගේ කතාව? මේ බලන්නකෝ අම්මේ. මේ පිඟානේ කැවුම් ගෙඩි 3ක්ම තියෙනවා නේද? ඈ? උතන කැවුම් ගෙඩි 3ක් තියෙනවා? උතන තියෙන්නේ කැවුම් ගෙඩි දෙකයිනේ. අම්මටත් අන්දරේ කිව්ව කතාවට පුදුම හිතුණා. හොඳයි. එහෙනම් මගේ පුතා පෙන්නමු බලන්න මෙතන කැවුම් ගෙඩි 3ක් තියෙනවා කියලා. ඕන්න බලාගන්න. මෙන්න 1යි. මෙන්න 2යි. 1යි 2යි කීයද තාත්තේ? 1යි 2යි 3යිනේ තාත්තේ. හරියට හරි පුතා. මෙතන කැවුම් ගෙඩි 3ක් තියෙනවා නේන්නම්. හරි පුතා. දැන් මේ කැවුම් ගෙඩි 3 බෙදාගමුකෝ. ඔන්න එක කැවුමක් අම්මට. අනෙක් කැවුම් ගෙඩිය මට. ඉතුරු කැවුම් ගෙඩිය පුතාට. දැන් හරිනේ. පුංචි අන්දරේට ලැජ්ජ හිතුණා. තාත්තව රවට්ටන්න හිටපු අන්දරේට අද නම් අවසානට තමන්ටම රවටෙන්න සිද්ධ වුණා. ඔන්න තවත් අලුත් දවසක් උදා වුණා. පුතා පුතේ මොකද පුතා දැක්ක හීනේ? අම්මේ මන් දැක්කා මං ආප්ප කනවා. අනේ අම්මේ මට ආප්ප කන්න ඕනේ. හා මය පුතා මං සල්ලි දෙන්නම්කෝ. ආප්ප නැන්ද ළඟට ගිහිල්ලා උදෙන්ම උණුනෙන් ආප්ප කන්න බැරි ඈ. පුංචි අන්දරේට අම්මා පණම් 20ක්ම දුන්නා. නැන්ද මල් ළඟ පණම් 20ක් තියෙනවා. මට ආප්ප කීයක් ගන්න පුළුවන්ද? පණම් 20ට ආප්ප 4ක් කන්න පුළුවන් පුතා. ආප්පයක් පණම් 5යි. ඉතින් පුංචි අන්දරේ ආප්ප 4කුත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගිය අන්දරේ අම්මා එක්ක ආප්ප බෙදාගෙන කෑවා. රසයි අම්මා. ඒකනේ පුත්තේ. මම පුතා කන්නක බඩ පිරෙන්නම. ඔන්න ඉතින් එක දවසක් කාලා නම් ඉවරයක් වුණේ නැහැ. එදා ඉඳලා හැමදාම උදෙන්ම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ආප්ප කන්න පුංචි අන්දරේ පුරුදු වුණා. ආප්ප නැන්ද අන්දරේගෙන් පණම් 20ක් අරගෙන ආප්ප 4ක් අදත් දුන්නා.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ආප්පනන්ද අන්දරේට හැමදාම දුන්න ගොඩක් පොඩි ආප්ප. එහෙම වුණේ මේ ආප්පනන්ද ආප්ප හදනකොට සමහර ආප්ප ගොඩක් පොඩි වෙනවා. ඒ ආප්ප කවුරුවත්ම ගන්නේ නැහැ. මිනිස්සු හොඳට බලලා ලොකුවට තියෙන ආප්ප තමයි කන්නේ. ඒ නිසා ආප්පනන්දගේ පොඩියට හදන ආප්ප හැමදාම ඉතුරු වෙනවා. පැනුමෙන්නම් සංකාරු ආප්ප ටික. කෙල්ලේ මට හොඳයි ලොකු ආප්ප 20ක් ඔහෙ ඔතන්ටක්කො ගෙනියන්ට. මේ විදිහට හැමදාම ආප්පනන්දගේ ලොකු ආප්ප ටික ඉක්මනින්ම විකුණුණා. මේ ආප්පනන්දත් හරිම කපටි. හැමදාම පුංචි ආප්ප ඉතුරු වෙනවා. මෙහෙම ඉතුරු වෙන ආප්ප හක දාන්න බෑනේ. අර පුංචි අන්දරේ කොළුවත් හැමදාම ආප්ප ගන්න එනවනේ. උන්දට උතලා දෙන්න ඕනි පුංචි ආප්ප ටික. මෙහෙම කාලයක් ආප්පනන්දගෙන් ආප්ප ගත්ත අන්දරේට පුංචි ආප්ප හැමදාම ලැබෙන හින්දා අන්දරේගේ හිතටත් හරිම දුකයි. ටික දවසකින් මේ ආප්පනන්දගේ හොර වැඩේ අන්දරේටත් ඉව වැටුණා. අම්මා මෙන්න මං අම්මටත් එක්ක උණුවෙන් ආප්ප ගෙනාවා. අනේ මය පුතා කන්න. ඔය පුංචි ආප්ප මොනවා කරන්නද? මය පුතාගේ බඩටත් මදි ඔය පුංචි ආප්ප. මට හැමදාම දෙන්න පුංචි ආප්ප. හෙට මං අහන්නම්කෝ ආප්පනන්දගෙන් මේ ගැන. ඔන්න ඉතින් අදත් පුංචි අන්දරේ පණම් 20ක් අරගෙන ආප්ප ගන්න ගියා. අදත් ආප්පනන්ද දුන්නේ පොඩිම පොඩි ආප්ප 4ක්. ආප්පනන්දේ ඇයි මට හැමදාම පුංචි ආප්ප දෙන්නේ? අන්දරේ ඔයා තාම පුංචිනේ. පොඩි ආප්ප දුන්නට ඔයාට කන්නත් ලේසි. බර අඩු නිසා ගෙනියන්නත් ලේසිනේ. ඒ හින්දායි මං හැමදාම පොඩි ආප්ප දෙන්නේ. ඒක තමයි මාත් මේ බැලුවේ. පුංචි අන්දරේ ඒ දෙයට මුකුත්ම කිව්වේ නෑ. හැබැයි පුංචි අන්දරේට හොඳ උප්පර වැට්ටියක් කල්පනා වුණා. අතත් අන්දරේට පුංචි ආප්ප 4ක් හම්බුණා. ආප්ප 4 අතට ගත්ත පුංචි අන්දරේ එක සැරේම පණන් ටික වට්ටියට දාලා දුවන්න පටන් ගත්තා. වට්ටිය දිහා බලපු ආප්පනන්ද දැක්කේ පණන් 5 කාසි 4ක් වෙනුවට පණමේ කාසි 4ක්. ආප්පනන්දට හොඳටම තරහ ගිහිල්ලා කෑ ගැහුවා. අන්දරේ ඔහොම නෙවෙතියා. මෙතන කාසි අඩුයි. මොකේ මේ පුංචි කාසි දමලා දුවන්නේ? ඉතින් ඒක හොඳයිනේ. මට පුංචි ආප්ප කන්නත් ලේසි, අරන් යන්නත් ලේසි. නන්දට පුංචි කාසි ගණන් කරන්නත් ලේසි, කාසි පුංචි හින්දා තියාගන්නත් ලේසි. මං යන්නම්. පුංචි අන්දරේ hina වෙවීම පස්ස නොබලම තියුවා. ඒක නම් යස කතාව. අන්දරේව මෙච්චර දවස් රවට්ටපු ආප්පනන්දට අවසානෙට තමන්ටම රැවටෙන්න සිද්ධ වුණා. ඔන්න ඔහොම තමයි අපේ පුංචි අන්දරේ පොඩි කාලෙදී උපක්‍රමශීලීව වැඩ කළේ. තවත් අලුත් දවසක් පුංචි අන්දරේගේ නැන්දගේ විවාහ උත්සවය ළඟ වුණා. හිමිදිරි උදේම පුංචි අන්දරේගේ ගෙදර හරිම කලබලේ. නෝනේ මගුල් ගෙදරට පොරොන්දු වුණු කැවිලි ටික ඔක්කොම හරි ගානට අපි යවුව නේද? අපි අතින් අඩුපාඩුවක් උනේ නෑ නෝඈ. නෑ නෑ මහත්තයා, අපි පොරොන්දුණු කැවුම් ටික ඔක්කොම මම ලෑස්ති කරලා තිබ්බේ. ඕන්න කුකුලත් හැඬලුවා. දැන් හොඳටම සුනංගු වෙලා නැකත් වෙලාවත් ළඟයි. ඉක්මනට අපි පිටත් වෙමු මහත්තයා. පුතේ, මම පුතා මෙහාට ආවනම්. ඔව් අම්මා.
ඇයි අම්මේ කතා කළේ? මය පුතා තාම මූණ හේදුවෙත් නැද්ද? කෝ ඉක්මන් කරන්න. දැන් හොඳටම සුරංගු වෙලා තියෙන්නේ. අම්මයි තාත්තයි අස අපූරුවට හැඩවෙලා පුංචි අන්දරේවත් ලකලෑස්ති කරගන්න හදන්නේ නැන්දගේ මගුල් ගෙදර යන්නයි. මහත්තයා අපේ පුතා මගුල් ගෙදර ගිහිල්ලා මොන වගේ දඟ වැඩක් කරයිද දන්නේ නැහැ. ඒකම නේන්න මාත් මේ කල්පනා කරේ. ඉන්නකො මං අවවාද කරන්නම් දරුවට. පුතේ මේ බලපන්. මගුල් ගෙදරදී ඕන් දඟ වැඩ එහෙම කරන්නේ නෑ. මගුල් ගෙදර අයට විහිළු තහළු කරන්නට එහෙම හිතන්ටවත් එපා. තේරුණාද? එහෙම වුණොත් අපටනේ ලැජ්ජාව නේද? ගුණා වගේ ඉන්න ඕනේ. මගේ පුතා හරිද? හොඳයි තාත්තේ. මං කියපු විදියටම ඉන්නම්කෝ. ඔව් ඔව් මය පුතා තාත්තා කිව්ව පිළිවෙලටම ඉන්න ඕනේ. හොඳේ? හරි අම්මේ. අන්දරේගේ මුළු පවුලම ලෑස්ති වෙලා මගුල් ගෙදර තියෙන තැනට ආවා. මගුල් ගෙදර හරීම ලස්සනට සරසලා තිබ්බා. මගුල් ගෙදර චාරිත්‍ර ටික වෙලාවක් යනකොට ඉවර වුණා. මගුල් ගෙදර භෝජන සංග්‍රහයටත් රස රස කෑම ජාති ගොඩාක් තිබ්බා. ඔන්න ඉතින් මනමාල මහත්තයයි මනමාලී කෑම බෙදාගත්තට පස්සේ මගුල් ගෙදරට ආපු අනිත් අයත් කෑම බෙදාගන්න කෑම මේස ළඟට ආවා. අන්දරෙත් කෑම ජාති ගොඩාරියක් බෙදාගෙන බඩ පැලෙන්නම කෑවා. හැමෝම හොඳට කාලා බීලා සතුටු සාමිච්චියේ දෙන්න පටන් ගත්තා. ඔය අතරේ අම්මලාටත් අන්දරේ ගැන අමතක වෙලා ගියා. හැබැයි අන්දරේට නම් හරිම පාළුයි. අන්දරේගේ වයසේ කවුරුවත්ම මගුල් ගෙදරට ඇවිත් හිටියේ නැහැ. හරිම කම්මැලි. අම්මත් පේන්නේ නෑනේ. කොහේ අම්මා? අම්මත් පේන්නේ නැති එකේ මේ පුංචි අන්දරේට හිතුණා හොඳ කවටකමක් කරන්න මේක තමයි වෙලාව කියලා. එහෙම හිතපු අන්දරේ අත් දෙක ඔලුවට තියාගෙන ගොනෙක් වගේ දුවන්න පටන් ගත්තා. අම්මෝ මේ මොකද මේ? අම්මේ අයියෝ මොකද මේ? අපොයි කවුරු හරි හරියට ලනුවකින් බඳින්නකෝ. කවුරුත් නැද්ද? මගුල් ගෙදර ආපු නෑදෑය හිතුවේ මේ ළමයට මොකක් හරි අසනීපයක් කියලායි. මේ අන්දරේ මගේ පිටිපස්සේ යනවා. මගුල් ගෙදර එකම කාලෙගොට්ටයයි. අන්දරේ මේ කරන දේ දැක්කහම අම්මටයි තාත්තටයි හොඳටම තරහ ගියා. ඕයි දෙයනේ මේ අපේ පුතානේ. මට හිතුණා. අන්දරේ කොහොම ඉන්නද කිව්වේ? මොකද්ද මේ නටන විකාරේ? මම කරන්නේ තාත්තා කියපු දේනේ. මම කිව්වද දඟ වැඩ කරන්න කියලා? එහෙම කිව්ව තාත්තා අන්දරේට හොඳටම ගැහුවා. අයි තාත්තනේ කිව්වේ මගුල් ගෙදරදී ගොනා වගේ ඉන්න ඕනේ කියලා. ඒකනේ මං ගොනා වගේ උන්නේ. එහෙමද පුතේ? කවුරු හරි ලණුවක් ගේන්න අපි මේ ගොනා බැඳලා දාමු. අනේ අම්මේ මං දඟ වැඩ කරන්නේ නෑ අයිමත්. හරි ඔය කොල්ලගේ නොතේරුම්කමටනේ ඔහොම වැඩක් කරලා තියෙන්නේ. ඔය කොල්ලට සමාව දෙන්න. දෙමව්පියන් කිව්ව විදියටනේ ඉතින් කොල්ලා හැසිරුනේ. හොඳයි පුතේ මම උඹව බේරලා අරිනවා. අනිත් අය කියන හින්දා. මේ වැඩේ නම් කරේ මෝඩකමට නොමෙයි. දැනම. ඒ බවත් මම දන්නවා. ඇහුණද? තාත්තා කෝපෙන් කියද්දි අන්දරේ බිම බලාගෙන hina වෙවි හිටියා. ඔන්න ඔහොම තමයි අන්දරේ මගුල් ගෙදර ගිහිල්ලා ගොනා වගේ හිටියේ.
මේ කතාවත් අන්දරේ පුංචි සන්දියේදි කරපු තවත් එක් දඩබ්බර වැඩක්. කොහොමින් කොහොම හරි එදා පුංචි අන්දරේ බේරුණා.